ඉතින් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං හිතන්නේ දැන් ඔයාලගේ ගොඩක් group වලට ඔයාලා ඇඩ් කරලා ඉවරයි. සහ සිලෙක්ට් වෙච්ච අයව දැනුම් දීලා පටන් ගන්න දවසක් දැනුම් දීලා ගොඩක් විස්තර ඉවරයි. සමහර විට ඉවර නැති ඒවත් ඇති. ඉස්සරහට එන්න තියෙන ඒවත් ඇති. මං දන්නේ හැම විද්‍යාපීඨයකම ඇඩ් කරලා ඔක්කොම වැඩ ඉවරද කියන්න. ගොඩක් ඒ වගේ ඉවරයි මම හිතන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ගේන්න ඕන බඩු සහ ලේස්ති කරගන්න ඕන ඩොකියුමන්ට් ගැන ගොඩක් අය මට FB එකෙන් මෙසේජ් දාලා සහ YouTube එකට මෙසේජ් දාලා අහලා තිබුණා. මම පෝස්ට් එකක් දාලා තිබුණා. ඒකට රිප්ලයි කරලත් අහලා තිබුණා. ඉතින් මං හිතුවා ඒකට වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා. ඉතින් මේ අද මං අරන් ඉන්නේ ඒකට අදාළ වීඩියෝ එකට. අපි යමු එහෙනම්. හරි. මං ඉස්සෙල්ලම සුබ පතනවා විද්‍යාපීඨය යන්න සිලෙක්ට් වෙච්ච හැම නාගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම. මං ඔයාලව කවදාවත් ඇස් දෙකෙන් දැකලත් නෑ. ඉන්ටර්විව් එකට ආවට පස්සේ දැකපු ටික දෙනෙක් ඉන්නවා. එහෙම දැකලත් නැතුව මට පුළුවන් විදිහට ගොඩාක් අයට උදව් කරා. මට මෙසේජ් කරා අයට මට කතා කර හැමෝටම මම උදව් කරා. මං ඔයාලව දැකලා නැති වුණත් කතා බහ කරලා නැති වුණත් මට සතුටුයි. ඔයාලා හැමෝටම ඔයාලගේ හීනෙට යන්න පුළුවන් වෙච්ච එකට මං ඔයාලා හැමෝටම සුබ පතනවා. සහ සිලෙක්ට් නොවුණු නංගිල මල්ලිලට මට කියන්න තියෙන්නේ සමහර විට මේක ඔයාලගේ පාත් එක නෙවෙයි වෙන්න පුළුවන්. කවදා හරි අපි ටීචින් වල ඉද්දි අපිට වඩා ඉහළ තැනක ඔයාලා ඉන්න පුළුවන්. ඒ නිසා මෙතනින් අතාරින්න එපා. ඔයාලා ඔයාලගේ ගමන වෙන විදිහකට ලස්සනට පටන් ගන්න. සමහර විට ඔයාලා ඒකට ආස වෙන්න පුළුවන් මේකට වඩා. එයාලා ගැන දුකයි. ඉතින් එහෙම තමයි නේ කොතනත් ටික දෙනෙක් සිලෙක්ට් වෙදී අනිත් අයට නැතුව අයින් වෙන්නම වෙනවනේ. ඉතින් මං කියන්නේ ඔයාලා ඔයාලගේ පාත් එක හොයාගෙන ලස්සන ගමනක් යන්න. කවදා හරි ඔයාලා අපිට වඩා හොඳ තැනක ඉඳී. හරි ඉස්සෙල්ලම අපි බලමු රෙජිස්ට්‍රේෂන් එකට ගේන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඔයාලගේ මෙහින් බාර නොගත්තා නම් දිවුරුම් ප්‍රකාශ සහ ඔයාලට කිව්වනම් අරගෙන එන්න කියලා ID කොපි කිව්වනම් විතරයි. ඔයාලගේ හැම ගෲප් එකකටම ඔයාලා ගේන්න ඕන දේවල් මෙසේජ් එකක් දානවා. එතකොට ඔයාලට දැනගන්නත් පුළුවන්. ඊට අමතරව දැනගන්න තමයි මම කියන්නේ. දිවුරුම් ප්‍රකාශ ඔයාලා අත්සන් කරේ නැත්නම් ඒ ටික අරගෙන එන්න. දුන්නේ නැත්නම් විතරයි මම මෙහෙට බාර දීලා තාපහුව වෙනකොටත් අරන් ආවේ. ඒක අපරාධයක්. මුද්දර 5ක් ගහන්න ඕනේනේ. එහෙම එපා. ඊට පස්සේ ඔයාලට දානවා ඇප බැඳුම් කරයක් ඔයාලගේ ගෲප් වලට. ඒක ඇප බැඳුම් කරේ චුට්ටක්වත් වර්ධින්න බෑ. හරියටම කරන්න ඕන. 500 මුද්දරයක් මම හිතන්නේ අපිට නම් කිව්වේ තියලා අස්සම් කරන්න කියලා. චුට්ටක්වත් වර්ධින්න බෑ. හැම ඔයාලා ලියන හැම පේජ් එකම ඔයාලගේ අත්සන ඊට පස්සේ නීතිඥවරයාගේ අත්සන ඒ අත්සන් දෙකම වදින්න ඕන හැම පේලියකටම. ඔයාලට ඒක හරියට කියාවි. අපිට තිබුණේ අප බැඳුම් කරේ පුරවලා හැම පේලියකටම අපේ අත්සනයි ඒ අප බැඳුම් කරේට අත්සන් කරන ලෝයගේ අත්සනයි දාන්න හැම පේලියකටම. ඒක ඔයාලට වෙනස් වේවිද දන්නේ නැහැ. ඔයාලට දීලා තියෙන උපදේශ අනුවම ඔයාලා ඒක කරන්න. එහෙම කරන්න කියලා තියෙනවා නම් එහෙම කරන්න. අප බැඳුම් කරේ පොඩ්ඩක්වත් වරද්ද ගන්න එපා. ඒකට මේ අපකාරයෝ දෙන්නෙක් අත්සන් කරන්න ඕන පඩිය මං හිතන්නේ ලක්ෂ 5ට වැඩි. ඒක වරද්ද ගන්න එපා. දැන් ඕනනම් පඩිය ලක්ෂ 5ට ඊට වඩා ලොකු ගාණක තියෙන එක්කෙනෙක් අත්සන් කරලා බැඳුම් කරේට ඔයාලා අපකාරයෝ දෙන්නෙක් හොයනවනේ. එතකොට පඩිය ලක්ෂ 5ට වැඩි. රජයේ සේවකයෙක්නේ ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව වෙන ගන්න. මගේ අප බැඳුම් කරේ මම බාර දුන්නාට පස්සේ වැරදි කියලා කිව්වා. ඒකේ මේ එයා පෙන්ෂන් යන ඊළඟ අවුරුද්දේ පෙන්ෂන් යනවා. එහෙම බෑ. ඔයාලා මේක ඇතුළේ ඉන්න අවුරුදු දෙකේ එයා වැඩ කරන කාල සීමාවක් වෙන්න ඕනේ. ඒක නිසා ඒක හරියටම හොයලා බලලා කරන්න. එයාලගේ සැලරි ස්ලිප් එකක් ඕකට අමුණන්න ඕන. ඒ ටිකත් හරියටම බලලා ගන්න. එයාලගේ අත්සන් ගන්න ඕන. දැන් හරියටම බලලා ගන්න. අප බැඳුම් කරේ වරද්ද ගන්න එපා. කරදරයි මේ ඇවිල්ලා දිගට ඒක හදන්න ගියාම. ඒක හරියට කරගන්න ඔයාලට දීලා තියෙන උපදෙස් අනුව එක අප බැඳුම් කරේ අනිත් එක ඔය දිවුරු ප්‍රකාශ ඔයාලගේ මොනවා හරි දෙයක් අඩු නම් ඒ හැමදේම හරියට හදාගෙන එන්න. මෙහි ඇවිල්ලා හදන්න තියාගන්න එපා කරදර නිසා. ඒ ටික ඕන
ඔයාලගේ ඔය උප්පැන්න ඔයාලට දාවේ ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකට අදාළව ඉල්ලලා තියෙන ටික තමයි අමතරව ගේන්න ඕන. අනිත් ටික ඔය මං කියපු ටික තමයි ඩොකියුමන්ට් වල වෙන දෙයක් අපි ගෙනාවේ නැහැ. සහ ඔයාලව බඳව ගද්දි ඒ විද්‍යාපීඨයට අදාළව ඔයාලගෙන් ඉල්ලන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ කෝස් ඒකෙම දැන් ඔයාලම රූම් වලට ඇදී ඔයාලටම දෙන්න තමයි බල්බ් එකක්. ඒ වගේ දේවල් ටිකක් දානවා. ඒ ටික හරියට බලලා ගේන්න. දැන් රුහුණේ නම් අපේ හැමෝම එක ගෲප් එකකටනේ ඇඩ් කරේ. එතකොට ෆිසිකල් එඩියුකේෂන් ආയിട്ട് රැකට් එකක් ටෙනිස් බෝලයක් එහෙම ගේන්න කියලා දාලා තිබුණා. මං හරියට ඒක කියවන්නේ නැතුව මං ප්‍රයිමරි වෙලත් මං ඒ ටික ඔක්කොම අරගෙන ආවා. බඳව ගන්න දවසේ තමයි මම දන්නේ ඒ ටික ෆිසිකල් එඩියුකේෂන් ආയിട്ട് දාලා තියෙන කියලා. මං ආයේ ඒ ටික ගෙදර යවුවා. ඒක නිසා එහෙම කරන්න එපා. හොයලා බලලා අදාළ දේවල් ටික විතරක්ම ගේන්න. මොකද මට ඒකට ලොකු ගාණක් වියදම් වුණා. අපරාධේ මට අදාළ දෙයක්වත් නෙමෙයි. කියවල බලලා ඒ ටික අරගෙන එන්න. අදාළ දේවල් එදාටම බාර දෙන්න. නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ඔය මම නෙමෙයි මම දැක්ක මගේ යාළුවෝ බල්බ් එහෙම ගෙනල්ලා නැතුව එතන කඩෙන් ගන්න දුව ඇවිද්දා. එහෙම වෙන්න එපා. හැම දෙයක්ම හරියටම අරගෙන එන්න. එදාට දුව ඇවිදින්න තියාගන්න එපා. අම්මලා තාත්තලාටත් කරදරයිනේ. ඔයාලට දාවේ ලිස්ට් එක ඔක්කොම ඒකට අදාළව කියලා තියෙන ඔක්කොම අරගෙන එන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔය ටික තමයි බඳව ගන්න දවසට විශේෂයෙන් කියන්න තියෙන්නේ. ඔයාගේ අම්මා හරි තාත්තා හරි එක්කනේ ඔයා එන්නේ. ඔය ඇප් බැඳුම් කර අදාළ ඩොකියුමන්ට් සහ ඔය ඉල්ලලා තියෙන බඩු ටික තමයි බඳව ගන්න දවසේදී ලොකුවටම බලන්නේ. ඔයාලා බඳව ගන්නේ ජූනි 17 හෝ 18 දවසකනේ. එහෙම බඳවගෙන ඊට සතියකට පස්සේ තමයි ඔයාලා මෙහෙ නතර කරගන්නේ. එදාට ගේන්න ඕන බඩු ටිකත් මම මේ වීඩියෝ එකේ අගදී ඔයාලට කියන්නම් මට පුළුවන් විදියට සහ මට මතක විදියට. ඔයාලටත් ලිස්ට් එකක් දාවි. ඒකට අදාළව අරගෙන එන්න. හරි. ඔයාලට හැමදාම එකම පරිසරයේ ඉඳන් මම වීඩියෝ ගෙන නිසා තමයි චුට්ටක් වෙනස් එකක් ගෙනාවේ. මෙතනට ටිකක් අවුයි. දැන් මම ඔයාලට කියන්නම් ඔයාලා බඳව ගද්දි ගේන්න ඕන දේවල් මට ඔක්කොම මතක නැහැ. මතක ටික කියන්නම්. ඔයාලට කොහොමද ලිස්ට් එකක් දානවා මම මේ කියන දේවල් වලට අමතරව. ඔයාලගේ ඇඳට බෙඩ් ෂීට් එක අපේ විද්‍යාපීඨේ නම් බෙඩ් ෂීට් එකට විදියක් කිව්වා. ඔය සුදුයි සහ නිල් ඉර තියෙන බෙඩ් ෂීට් එක කියලා. ඔයාලට ඒක දාවි. ඩයිනින් අඳින්න, ඒ කියන්නේ කැමට අඳින්න වෙනම ඇඳුමක් ඔයාලට කියනවා. ඒක අනිවාර්යෙන් හරි පාටට අදාළව අරගෙන එන්න. ඊට පස්සේ ඔයාලට PT වලට ඕන බොටම් ටී-ෂර්ට් ඒ දේවල් කියයි. ඊට පස්සේ සුදු කැන්වස් දෙකක් ඕන. වතුර පුරවන්න අනිවාර්යයෙන්ම ටබ් එකක් ගේන්න. අපි ලීටර් 25ද කොහෙද ටබ් එකක් ගෙනාවේ ඒකත් මදි. වතුර නැති දවස් ගොඩක් එනවනේ. ඔයාලගේ බැච් එක කොහොමත් අපේ විද්‍යාපීඨේ ඉන්නේ 380ක් විතර. එතකොට බැච් එක ලොකුයි. වතුර ප්‍රශ්න නැති වෙන තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා ටබ් එකක් ගෙනල්ලා පුරවලා තියාගන්න. එතකොට ඔයාලට වතුර නැති දවසකට ඒක පාවිච්චිට ගන්න පුළුවන්. ඒක නම් අනිවාර්යයෙන්ම ගේන්න. මම නම් රෙදි දාගන්න කූඩ ගෙනාවා. ඒක රැක් දෙනවා. ඔයාලට පහසු විදියකට ඒක නම්. එහෙම දේවල් කියලා නැහැ. ඊට පස්සේ රෙදි දාන රැක් එකක් ඕන. ඒක නම් අනිවාර්යෙන් රෙදි වේලෙන්න තැනක් නැහැනේ. ඒ නිසා රෙදි දාන්න රැක් එකක් අරගෙන එන්න. ඔයාලට හොස්ටල් එකට අඳින්න කියන්නේ මං හිතන්නේ දිග ඇඳුම්. ඒවට අදාළවත් දාවි. ඒවත් අරගෙන එන්න. තව ඉතින් ඔයාලට පෞද්ගලිකව ඕන දෙන දේවල් තමයි ටවල් ඔය වොෂ් දාන්න ඕන වෙන දේවල්. ඒ දේවල් වෙන වෙනම පිළිවෙලට අරගෙන එන්න. මම මෙහෙ දැන් බඳව ගන්න එන දවසේ මට එච්චර තේරුමක් තිබුණේ නැහැ කන්න දෙයක් එහෙම අරගෙන එන්න ඕන කියලා. මම කිසිම දෙයක් අරගෙන නෙමෙයි ආවේ. මේ ඊට පස්සේ කැන්ටින් එකෙන් අරන් තමයි කෑවේ. මගේ අතේ සල්ලි තිබුණෙත් නැහැ. ඔයාලා කන්න බෝනේ බිස්කට් එහෙම ටිකක් අරගෙන එන්න. ඉතින් ඔයාලට ආයෙ ගෙදර යන්න වෙන්නේ කවදද කියන්නත් බෑ. අම්මලා බලන්නේ ඉවිදි කියන්නත් බෑනේ. ඒක නිසා මට මතක ඔය ටික හැබැයි ලොකු ලිස්ට් එකක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඔයාලට දාන ලිස්ට් එකට අනුව ඔයාලා බඩු අරගෙන එන්න. මම මේ කිව්වේ මට ටිකක් මතක විදියට. තව ඔයාලට පිඟානකුයි කෝප් එකකුයි ගේන්න ඕන. ඔයාලට පෞද්ගලිකව පාවිච්චි කරන්න. වීදුරු වලින් තිබුණා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඔයාලා টয়ලට් වලට දාන ස්ලිපර්ස්, ඊට පස්සේ හොස්ටල් එකට දාන්න, ඊට පස්සේ ඇකඩමික් දාන්න. රුහුණේ නම් අපි පාවිච්චි කරන්නේ කළු පටි තියෙන සෙරෙප්පු. තනි කළු වෙන්න ඕන පටි තියෙන සෙරෙප්පු. අනිත් විද්‍යාපීඨ වලට ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාලට මෙසේජ් එකක් දාවි.
ඒ ටික අරන් එන්න ඕනේ. රෙදි හොදාන බේසන් වගේ දේවල් අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඒ වගේ දේවල් ඕන වෙනවා. කළු පටි සෙරෙප්පු වලත් අඩිය තියෙන එක නෙමෙයි ෆ්ලැට් එක තියෙනවා. ඒක හොයාගන්න. මම නම් සෑහෙන මහන්සි වුණා හොයාගන්න. DSI වල එහෙම තියෙනවා හොඳ කළු පටි සෙරෙප්පු දෙකක්. ඒ වගේ දෙකක් ගේන නැත්නම් ඒක ප්‍රශ්නයක්. කොණ්ඩේට දාන බන් එකක් අරගෙන එන්න. net එකක්. ඒ කටු ඒ දේවල් අරගෙන එන්න. ඔය ටික තමයි මට මතක විදියට කියන්න තියෙන්නේ. ඔයාලට දාන මැසේජ් එකට අනුව තියෙන දේවල් ටික ලෑස්ති කරගන්න. ඔයාලට 17 ඒ බඩු ඕන වෙන එකක් නෑ. ඔයාලා මේ නතර වෙන දවසට තමයි ඕන වෙන්නේ. ඉතින් මට මතක ඔය ටික තමයි ඉඳී. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ එන්න නංගිල මාලිලට. මෙහෙ ඇවිල්ලා ඉතින් වැඩ ගොඩක් තියෙනවා. මම මෙහෙ පෙන්නුවා වගේම සුන්දර ලෝකයක් වගේම වැඩ ගොඩකුත් තියෙනවා. ඒ හැම දෙයකටම ලෑස්ති වෙලා එන්න කියලා කියනවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. කමෙන්ට් ලස්සන කමෙන්ට් දාන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි. මම අද වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න. ගිහින් එන්නම්.